ඉතින් අද අපේ මේ ගැඹුරු විමසුම වෙන්නේ පරිපාලන නීතිය ගැන කතා කරන්න. අපි හැමෝටම වගේ රජයේ ආයතන එක්ක ගනුදෙනු කරන්න වෙනවනේ. ඔව් එදිනෙදා ජීවිතේ කොටසක්. ඒකනේ එදුකට මේ ආයතන කොහොමද වැඩ කරන්නේ? එයාලගේ බලතල මොනවද? අනික එයාලගෙන් මොකක් හරි අකටියොත්තක් වුණොත් අපිට තියෙන පුඩියම් මොනවද? මේවා දැනගෙන ඉන්න එක රජයේ සේවකයෙක්ට විතරක් නෙවෙයි හැමෝටම වැදගත්. ඇත්තටම. අපි මේ ගැන කතා කරන්න පදනම් කරගන්නේ අපිට ලැබුණ මේ මිනිමුතු pdf.pdf කියන මූලාශ්‍රය. හරි. පරිපාලන නීතිය කියන්නේ හරිම සරලව කිව්වොත් අර රජයේ පරිපාලන ආයතන සම්බන්ධ නීතියට. ඒ කියන්නේ ඒ ආයතනවල සංයුතිය, බලතල, යුතුයකම්, වගකීම් ඔය ඔක්කොම වගේ දේවල්. ඒ වගේම වැදගත්ම දේ තමයි එයාලා අතින් වැරද්දක් වුණොත්, ඒ කියන්නේ බලේ අනිසි විදිහ පාවිච්චි කළොත් ඒකට පිළියම් හොයාගන්න තියෙන මාර්ගත් මේ නීතිය ඇතුළෙම තියෙනවා. කවුද මේ පරිපාලන අධිකාරීන් කියලා අපි හඳුන්වන්නේ? උදාහරණයක් විදිහට ගොඩක් අය ඉන්නවා. අමාත්‍යවරුන්වා, රජයේ නිලධාරීන්, විවිධ සංස්ථා, මණ්ඩල, පළාත් පාලන ආයතන එහෙමත්. ඔව්. පළාත් පාලන ආයතන, පළාත් සභා, සමහර වෙලාවට විනිශ්චය සභා වගේ ආයතන පුද්ගලයොත් මේකට අයිති වෙනවා. එතකොට මේ අයට බලය ලැබෙන්නේ කොහොමද? බලය ලැබෙන්නේ ප්‍රධාන වශයෙන්ම ව්‍යවස්ථාදායකයන්. ඒ කියන්නේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරන පනත් වලින්, එහෙම නැත්නම් පළාත් සභා පනත් වලින්. ඒ කියන්නේ මහජන නියෝජිතයන් හරහා ලැබෙන බලයක්. හරියටම. ඒ නිසා තමයි මූලික අරමුණ වෙන්න ඕනත් මහජන අපේක්ෂාවන් ඉටු කිරීම. එතකොට සමහර වෙලාවට නීතියෙන්ම යම් නිදහසක් දෙනව නේද තීරණ ගන්න? අර අභිමතානුසාරී බලය කියන්නේ. ඔව් ඒක තමයි. ඩිස්ක්‍රිෂනරි පාවර්. ඒ කියන්නේ නීතියෙම තියෙනවා සුදුසුයයි සිතන්නේ නම් එහෙම නැත්නම් සෑහීමට පත්වන්නේ නම් යම් දෙයක් කරන්න කියලා. ඒකෙන් නිලධාරියාට හෝ ආයතනයට යම් ඉඩක් දෙනෝ තමන්ගේ විනිශ්චය අනුව වැඩ කරන්න. හැබැයි ඒ ඕනම විදිහකට ඒක කරන්න බැර නේද? ඒක අසීමිත නෑ. අනිවාර්යයෙන්ම නෑ. අසීමිත බලයක් නෙවෙයි. ඒකට සීමා තියෙනවා. එහෙමනම් කවුරු හරි ඒ සීමාව පැන්නොත් බලය අනිසි විදිහට පාවිච්චි කරොත් එහෙම නැත්නම් කරන්න ඕන දෙයක් නොකර හිටියොත් මොකද වෙන්නේ? අන්න එතනදී තමයි නීතියෙන් පිළියම් දීලා තියෙන්නේ. ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි බලාතික්‍රමණය. අල්ට්‍රා වයිරස් කියන්නේ. බලාතික්‍රමණය ඒ කියන්නේ තමන්ට නීතියෙන් දීලා නැති බලයක් පාවිච්චි කරන එක. එහෙම නැත්නම් දීලා තියෙන බලයක් පාවිච්චි නොකර ඉන්න එක. අර අභිමතානුසාරී බලය සීමාව පැන්මත් මේක වෙන්න පුළුවන්. හරි. බලය තියෙන විදිහට විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව අනිත් වැදගත් මතය තමයි ස්වාභාවික යුක්ති මූලධර්ම. natural justice. මේකෙදි මූලික මූලධර්ම දෙකක් ගැන කතා වෙනවා. මොනවද? එකක් දෙපාර්ශ්වයටම සවන් දීම. Audi alteram partem කියන්නේ. ඒ කියන්නේ කාට හරි විරුද්ධව චෝදනාවක් තියෙනවා නම් ඒ චෝදනාව මොකක්ද කියලා දැනගන්න, තමන්ගේ පැත්ත කියන්න, සාක්ෂි විමසන්න, ඒ ඔක්කොටම අවස්ථාව දෙන්න ඕන. හරි. අනිත් එක පක්ෂග්‍රාහී වෙන්න බෑ කියන එක. පැහැදිලි. ඒ කියන්නේ ක්‍රියාපටිපාටියත් සාධාරණ වෙන්න ඕනේ. මේවා උල්ලංඝනය වුණොත් එතකොට මොකද කරන්නේ? අධිකරණයට යන්න පුළුවන්ද? ඔව් අධිකරණයට පුළුවන් රිට් ආඥා නිකුත් කරන්න. රිට් ඕඩර්ස්. උදාහරණයක් විදියට යම් පරිපාලන තීරණයක් අර කිව්වා වගේ නීතියට පටහැනි නම් බලාතික්‍රමණය වෙලා නම් එහෙම නැත්නම් ස්වාභාවික යුක්තිය කඩ වෙලා නම් ඒ තීරණය බලරහිත කරන්න සර්ෂියෝරාරි රිට් එකක් ඉල්ලන්න පුළුවන්. සර්ෂියෝරාරි. ඒ වගේම නිලධාරියෙක් හරි ආයතනයක් හරි නීතියෙන් කරන්න ඕන දෙයක්, ඒ කියන්නේ රාජකාරියක් ඉටු කරන්නේ නැත්නම් ඒක කරන්න කියලා නියම කරන්න මෑන්ඩාමූස් රිට් එකක් ඉල්ලන්න පුළුවන්. මෑන්ඩාමූස්. හරි. රිට් විතරද තියෙන්නේ වෙනත් මාර්ග නැන්ද? තියෙනවා. යම් පරිපාලන ක්‍රියාවකින් කෙනෙකුගේ මූලික අයිතිවාසිකම කඩ වුණා කියලා හිතනම නම් ශ්‍රේෂ්ඨ අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් දාන්න පුළුවන්. FR පෙත්සමක්. ඔව්. ඒ වගේම ශ්‍රී ලංකා මානව හිමිකම් කමිෂන් සභාවටත් පැමිණිලි කරන්න පුළුවන්. එයාලටත් මේවා විභාග කරලා නිර්දේශ දෙන්න බලය තියෙනවා. ඒවනම් පැහැදිලි මේ පරිපාලන ආයතන කියන ඒවා වගකීමෙන් වැඩ කරන්න ඕනේ නීතියට යටත්ව අසාධාරණයක් වුණොත් සාමාන්‍ය පුරවැසියටත් ඒකට විරුද්ධව යන්න නීතියම මාර්ග තියෙනවා. ඇත්තෙන්ම මේකෙදි වෙන්නේ රජයේ කාර්යයන් හරියට ඉටු කරන එකයි පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන එකයි අතරේ අර තුලනයක් ඇති කරන එක. ඉතින් මේ කතා කරපු දේවල් වලින් පේනවා පරිපාලන නීතිය ගැන දැනුවත් වීම අර කලින් කිව්වා වගේ රජයේ නිලධාරීන්ට වගේම රජයේ ආයතන එක්ක ගනුදෙනු කරන ඕනෑම කෙනෙක්ට කොයිතරම් වැදගත්ද කියලා. නිසැකවම. හැබැයි අන්තිමට හිතන්න පොඩි දෙයක් තියෙනවා.
මොකද්ද? මේ විදියට නීතිමය ආරක්ෂණ පිළියම් රිට් ආඥා මූලික අයිතිවාසිකම් මේ ඔක්කොම තිබුණත් ප්‍රායෝගිකව ගත්තම සාමාන්‍ය පුරවැසියෙක්ට මේ ක්‍රමවේදය හරහා ගිහින් මේ පිළියම් ලබා ගන්න එක කොච්චර පහසුද? ඒකට තියෙන බාධක මොනවද? ඒ වගේම ඒ ලැබෙන ප්‍රතිඵල ඇත්තටම කොච්චර ඵලදායීද කියන